පුංචි දරුවෝ කියන්නේ මල් වගේනේ. ඒගොල්ලෝ සුවඳ හමනවා. ඒගොල්ලෝ අපි ඒගොල්ලෝ හරියට ගයිඩ් කළොතින් ඒගොල්ලෝ අපිට ඕනෙ විදියට මෝල්ඩ් කරලා හදාගන්න පුළුවන්. අපි අපේ දරුවෝ පාඩම් වැඩ, දඟ වැඩ, සෙල්ලම් වැඩ මේ හැමදේම කරන අතරේ අපේ වැඩවලටත් පොඩි සපෝට් එකක් ඒගොල්ලන්ගෙන් ගන්න පුළුවන්. ඒ වගේමයි මේ වගේ ක්‍රියාකාරකම් වලට දරුවෝ යොදවනකොට ඒගොල්ලන්ගේ කායික සුවපත්භාවයටත් වඩා මානසික සුවපත්භාවයක් ඇති වෙනවා. ඉතින් දරුවන්ට අපි මේ දේවල් පුරුදු කරන්න ඕනේ. මගේ එකෝවා ග්‍රීන් බුටික් එකේ එක කන්සෙප්ට් එකක් තමයි දරුවන්ට කොහොමද මේ ග්‍රීන් කන්සෙප්ට් එක දරුවන්ගේ මනසට පුංචි කාලේ ඉඳන් අපි දෙන්නේ කියලා. ඒ කියන්නේ සබාදහමත් එක්ක ඒගොල්ලෝ කොහොමද කෝපරේට් කරන්නේ, ඒගොල්ලන්ට කොහොමද සබාදහම විඳින්න පුළුවන් වෙන්නේ, සබාදහමට අනුව අපි කොහොමද ජීවත් වෙන්නේ කියන එක පුංචි මනස් සුවපත් කරන්න අපි වැඩිහිටියෝ වශයෙන් කටයුතු කරන්න ඕනේ. මේ වගේ ක්‍රියාකාරකම් මම විශ්වාස කරනවා ඒ වගේ දෙයකට හොඳ අත්උදව්වක් වේ.